රම්පේ ආහාරවලට දාන්න එපා කියනවා. ඒ ඇයි කන්න හොඳ නැති රම්ප ගහ තියෙන මොකද්ද? ඒ රම්පේ කෑවට කමක් නැහැ. දැන් කරවිල රැයට කන්න එපා කියනවා. උළුහල් වලින් ආහාරයේ කුමක් සිදුවේද? ලම්ප් රයිස් මොන රටේ කෑමක්ද? කොළ වර්ග චොක්කරාම එකට ඇලෙනවා. පළතුරු කේක් හදනකොට පළතුරු අඩියට යනවා. සතියකට පමණ පොල් කිරි හදාගන්නේ කෙසේද? එක එක අවන් වල හදන බේකරි නිෂ්පාදන වෙනස් වෙනවද? හොඳම තෙල් වර්ගය කුමක්ද? නන්ස්ටික් භාජනයක් කලයක් ඇද්දී අඩිය අල්ලනවා. අපි නන්ස්ටික් එක හොදන විදිහක් තියෙනවා. හොද්දක ලුණු වැඩි නම් මොකද කරන්නේ? එත්නික් ෆුඩ් කියලා කියන්නේ යම්කිසි රටකට අපි හිතමු ශ්‍රී ලංකාව කියලා. ලංකාවට ආවේනිකුණු කෑම. නැත්නම් ඉන්දියාව කියලා ගන්න. ඉන්දියාවට ආවේනිකුණු කෑම. ආයේ රටකට ආවේනිකුණු විශේෂිත කෑම වර්ගවලට කියනවා එත්නික් ෆුඩ් කියලා. එතික් ෆුඩ් නෙමෙයි. උළුහල් වලින් ආහාරයේ කුමක් සිදුවේද? උළුහල් අපේ පෝෂණ කාරකයක් කුළුබඩුවක් අපි කාරිය එකට දානවා කියලා. එහෙම දාපුවාම අපි හිතන්නකෝ උළුහල් බීජේ ගත්තාම තැම්බීමේදී මේකේ වටේට මේක ඇතුළේ තියෙන බෙල්සුල් කියලා රසායන ද්‍රව්‍ය බෙල්සුල් කියන රසායන ද්‍රව්‍ය මේ පිට පොත්තට එනවා වටේට. රසායන ප්‍රතික්‍රියාව වල බෙල්සුල් කියන රසායන ද්‍රව්‍ය එළියට එනවා. ඒක තමයි අපිට පෝෂණය තියෙන්නේ උළුහල් වලින්. උළුහල් දාපුවාම කරියක් උකු වෙනවා. ඒ වගේම පෝෂණෙත් ඉහළයි. මේ පෝෂණය මම කතා කරනකොට මම කියලා දෙන්නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. තුනපා සම්බන්ධයෙන් කතා කරනකොට මේ එක එක කරුණු කාරණා සාකච්ඡා කරනවා. පිට පොත්තට ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා ඒ රසායන ද්‍රව්‍ය. රම්පේ ආහාරවලට දාන්න එපා කියනවා. ඒ ඇයි රම්පේ ආහාරවලට දාන්න එපා කියනවා? සමහර කරපිංච කන්න එපා කියනවා. දැන් කරවිල රැයට කන්න එපා කියනවා. අපි හැම වෙලාවෙම මේකේ මූල බීජය හොයන්න ඕනේ. දැන් රම්පේ කන්න එපා කිව්වට පස්සේ කට්ටිය රම්පේ කන්නේ නැහැ. රම්පේ කන්න එපා කියලා කියන්නේ මේ රම්පේ ගහ කන්න හොඳ නැති රම්ප ගහ තියෙන මොකද්ද? කන්න හොඳ නැත්තේ. මම රම්පේ ගහක් තියෙනවා කියලා හිතන්නකෝ. රම්පේ ගහක් හදන්න හොඳ නැහැ නාන තැනක. දැන් අපි ඉස්සර ආදි කාලේ ඉඳන් ඔය නාන තැන් වල රම්පේ හැදුවේ. ඉස්සර මේ ස්විමින් පූල් නාන්න තිබ්බේ නැහැ, ඇටැච් බාත්රූම් නැහැ. එළියනේ අපි නාන්නේ. එළිය නැත්තම් අපි පිළිකන ස්ථානේ පිළිකන්නට දානවා. පිළිකන්න තමයි වතුර හැමතිස්සෙම වැටෙන තැනක තමයි අපි මේ රම්පේ පඳුරක් හිටව ගන්න. මේක හොඳ නැති කතාව වෙන්නේ කොතනද? අපි නාන තැන හිටවුවාම හොඳ නැහැ. ඇයි? නාන තැන හිටවුවාම අපි ෂැම්පු ගන්නවා, අපි සබන් ගන්නවා. එතන නාන තැන සෑහෙන දෙයක් වෙනවනේ. එතකොට මේ ෂැම්පෝ, එතකොට සබන් මේ වගේ තියෙන බැරලෝ ගිහිල්ලා ඉවරලා මේ රම්පේ ගහ උරා ගන්නවා, ඇබ්සොබ් කර ගන්නවා. එතකොට ඊට පස්සේ ඒ රම්පේ කොළ ඇතුලේ ඒ විසකාරක රසායන ප්‍රතික්‍රියා රසායන ද්‍රව්‍ය මේකේ අඩංගු වෙනවා. අන්න ඒව කන්න හොඳ නැහැ. ඒවා විතරයි කන්න හොඳ නැත්තේ. එහෙම නැතුව ඕකට දැන් රම්පේ පඳුරක් හදනවා නම් වතුර දාලා හදන්න ඕනේ. අර වගේ ඉඳුල් විසික් කරන තැන්වල, එතකොට නාන තැන්වල එහෙම හදන්න නැතුව වෙනම මල් පාත්තියක් හදන්නේ. මල් වගාවක් කරනවා වගේ වතුර හැමදාම දාන්න පුළුවන් තැනක හදන්න ඕනේ. මොකද මේ රම්පේ ගහට වතුර ගොඩක් ඕනේ. වතුර ගොඩක් වැටෙනකොට තමයි මෙයා හැදෙන්නේ. එතකොට ගොඩක් ඔය නාන තැන්වල කට්ටිය හිටවන්නේ රම්පේ පඳුරේ වතුරත් එක්ක යනවනේ හැදිලා. වතුරත් එක්ක හැදිලා එනවා. එතකොට ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ නාන තැන හදන්න. වතුර දාන්න ඕනේ නැහැනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන ෂැම්පු වර්ගය, සබන් වර්ගය මොන කෙමිකල් එකක්ද තියෙන්නේ ඔගේ. එතකොට ඒ කෙමිකල්ස් ඒරම මේ ගහ උරා ගන්නවා. ගහ උරා ගත්තට පස්සේ ඒව කෑපුවාම අපි ඇඟට යනවා. අන්න ඒව කන්න හොඳ නැහැ. ඒව කන්න හොඳ නැහැ. ගියාට ඔකට දැන් ගෙදර ගිහිල්ලා රාම්පේ පඳුරක් හිටව ගන්නවා නම් ඒකට අපි අර අපද්‍රව්‍ය දාන්න නැති තැනක පිරිසුදු තැනක හිටවලා වතුර දාලා තමයි හදා ගන්න ඕනේ. ඒ රාම්පේ කෑවට කමක් නැහැ. ලම්ප් රයිස් මොන රටේ කෑමක්ද? මේක ලංකාවේ කෑමක්. ලංකාවට ආවේනිකුණු ලංකාවේ කෑමක්. ලංකාවේ කෑමක් වුණාට මේක හදලා තියෙන්නේ ඕලන්ද ජාතිකයින්. ඕලන්ද ජාතිකයින් තමයි ඒ ලංකාව පාලනය කරන කාලේ අපේ කෑම වලට මේ කට්ටියගේ කෑමත් එකතු කරලා අපේ ලංකාවේ කෑමත් එකතු කරලා හදපු එක්තරා රසවත් ආහාරයක්. කොළ වර්ග චොක්කරාම එකට ඇලෙනවා චොක්කරාම. අපි දාන කොත්තමල්ලි කොළ, ඒ වගේ අපි ඩෙකරේෂන් එකට දාන කොළ වර්ග, කොත්තමල්ලි කොළ විශේෂයෙන් අපි චොක්කරාට පස්සේ ඒක රෙදි කෑල්ලක දාලා චුට්ටක් මිරික ගන්න. මිරිකලා ඉවරලා දාන්න. එතකොට ඒ වතුර ගතිය අයින් වෙනවා. හරි. පළතුරු කේක හදනකොට පළතුරු අඩියට යනවා. මොකද කරන්නේ? මම මොනව කරන්නේ? මං කරා වගේ. හදලා තියෙනවා. හැදුවද? මොකද උනේ? සම්පූර්ණයෙන්ම අඩියට බැස්සා. ඔව් එහෙම වෙනවා. ඔව් එතකොට යට තමයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන එකම දේ තමයි කේක් එක හදනකොට පළතුරු කෑල් ටික දානකොට පළතුරු කෑල් ටික පාන් පිටි වල දවටලා ගන්න. පාන් පිටි දවටලා අරගෙන කේක් එකට දාන්න. එතකොට බහින්නේ නැහැ. සතියකට පමණ පොල් කිරි හදාගන්නේ කෙසේද? මොකද්ද මේ කම්මැලිය? ඒ දවස ගාන ගාලා ගන්න බැයිද? කම්මැලිකම තියෙන එකනේ. වෙන මොනවා? කම්මැලිකම තියෙන එකයි. සතියකට නෙමෙයි, මාසෙකට නෙමෙයි, අවුරුද්දකට උනත් අවුරුදු 10කට හරි කමන්නේ පොල් කිරි දාලා ගන්න
පුළුවන්. හැබැයි ඒකේ පෝෂණ ගුණය මම නම් අනුමත කරන්නේ නැහැ. නමුත් ඉතින් කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් සතියකට විතර අපි හදාගන්න පුළුවන් පොල් ගාලේ ඉවර වෙලා පොල් ගිරි පහක් හරි Tamanට අවශ්‍ය ප්‍රමාණය පොල් ගාලේ ඉවරලා ඒක බ්ලෙන්ඩ් කරලා කිරි අරගෙන ඒ ටික ඩීබිසරේ දාලා තියන්න. ඩීබිසරේ කියන්නේ එකට දාලා තියන්න එපා. අපි අයිස් කැට හදනවා කියුබ් හදන කොටස තියෙන්නේ. නැත්නම් අපිට ඔකට පොඩි කප්ස් වගේක් ගන්න පුළුවන්. යෝගට් කප් ඒ වගේ පොඩි කප් ටිකක් අරගෙන දවසට අවශ්‍ය ප්‍රමාණය ඒක දාලා තියන්න. ඒක කරියකට අවශ්‍ය ප්‍රමාණය වගේ දාලා තියන්න. කරියක් හදනකොට ඒකෙන් කැටයක් අරගෙන දාලා කරියක හදා ගන්න. නමුතර තම මාසයක් අපි එහෙම ගොඩක් තියා ගන්නකොට අපේ තියෙන පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. නමුත් කාර්ය බහුල ගෘහිණියකට ඉතින් ඒක පහසුයි. හදාගත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. එක එක අවන් වල හදන බේකරි නිෂ්පාදන වෙනස් වෙනවද? එක එක අවන් වල හදන බේකරි නිෂ්පාදන වෙනස් වෙනවා. එක එක අවන් වල අණුව නැත්නම් එක එක කම්පැනිස් වල එක එක ආයතන අණුව හදන එකකට එකක් වෙනස්. ටයිමර් වෙන්න පුළුවන්. උෂ්ණත්ව පාලනය. එතකොට ඒ ක්‍රියාකාරීත්වය එකට එක වෙනස්. ඒක නිසා ඒ ගැන හොඳ පරිස්සමෙන් මේ කරන්න ඕනේ. අපි මෙහෙම දෙයක් හිතමු. දැන් අපි ගෙදර අපිට හොඳට වැඩ පුළුවන්. හොඳට කේක් හදනවා, අපි බනිස් හදනවා, මාළු පාන් හදනවා, කිඹුල බනිස් හදනවා. අපි ගෙදර ඕන වැඩක් දාන්න පුළුවන්. අපි අවන්නේ හොඳට අපිට දැන් වැඩ හුරුයි, ඒක අතට හුරුයි. නමුත් ඔබම අපි දන්නකො නෑ දැන් ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ඒ ගෙදර අවන් එකක් තියෙනවා. දැන් අපි අද කේක් එකක් හදමු. නැත්තම් මාළු පාන්නයක් හදමු, පාන් හදමු කියලා. ඔන්න ඉතින් ගෙදර වැඩනේ. හදලා පුරුදු අතන ගිහිල්ලා හදනවා. මොකද ඒ අවන් එක අපි පාවිච්චි කරලා තියෙන අවන් එක නෙමෙයි. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අය අවන් එක ගැන ඔබ දන්නේ නෑ. ඒ ක්‍රියාකාරීත්වය ඔබ අධ්‍යයනය කළා නෑ. සමහරක් විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට හුරු පුරුදු අවන් එක නෙමෙයි ඒක. ඒකට කරන්න තියෙන දේ තමයි අපි තනකො අපි නොදන්නා අවන් එකක් පාවිච්චි කරනකොට පොඩ්ඩක් අපි ටයිමර් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි. සමහරක් විට පොව වෙලා ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අපේ අවශ්‍ය බේකරි නිෂ්පාදනය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ආවේනික ක්‍රම ශිල්පය අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. බේකරි නිෂ්පාදනය සඳහා පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්න බැරිද? ගන්න බෑ. ගන්න පුළුවන් බේකරි නිෂ්පාදනයේදී. හැබැයි අපි හාල් පිටි විතරක් ගන්න බෑ. එහෙනම් ඒකට පාන් පිටි යම්සි ප්‍රමාණයක කවලම් කරන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. අපි ඔය ඉස්සරහට යනකොට අපේ ක්ලාස් එකේ කතා කරනවා මේ ගැන. මේක දාලා තියෙන බේකරි නිෂ්පාදනය සඳහා පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්න බැයිද? ගන්න බෑ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි හාල් පිටිවල පාන් පිටිවල තියෙන ප්‍රධාන ගුණාංගයක් නැහැ. මොකක්ද ඒ ගුණාංගය? පාන් පිටිවල තියෙන ප්‍රධාන රසායන ද්‍රව්‍ය තමයි ග්ලූටන් කියන්නේ. ඒක ප්‍රෝටීනයක්. ග්ලූටන් එක ඇඳෙන ගතිය, බැඳෙන ගතිය වැඩි. මොකද ග්ලූටන් නැහැ. මේ ග්ලූටන් කියන රසායන ද්‍රව්‍ය පාන් පිටිවල විතරයි තියෙන්නේ. හාල් පිටිවල අඩංගු නැහැ. ඉතින් අපි හදිසියේ කුරක්කන් පාන් එකක් නැත්නම් වෙන පාන් වර්ගයක් අපි හදා ගන්නවා නම් හාල් පිටි ආදේශක ක්‍රමයකට අපි හදා ගන්නවා නම් විශේෂම අනිවාර්යයෙන්ම අපි පාන් පිටි යම්කිසි ප්‍රමාණයක් එකට කවලම් කරන්න ඕනේ. මේ ග්ලූටන් එකෙන් ප්‍රධාන කාර්යභාරය තමයි මේ බේකරි නිෂ්පාදනයේදී පාන් පිටි විතරක් ගන්න හේතුව තමයි මේක හොඳට නම්මශීලී ටෝන විදියට අම්බරවල හැඩ දාලා වැඩ දාන්න පුළුවන් පාන් පිටි වලින්. නමුත් හාල් පිටි වලින් එහෙම වැඩ දාන්න බෑ. නිකන් හිතන්න අපි පාන් පිටි වලින් රොටියක් හදනවා කියලා. හාල් පිටි වලින් රොටියක් හදනවා. නමුත් හාල් පිටි වලින් හදපු රොටිය නිකන් ඉරි තැල්ලලා කැඩලා තියෙන්න පුළුවන්. නමුත් පාන් පිටි එකෙන් හදපු එකෙන් එහෙම නෑ, ලස්සනට තියෙනවා. ඒක පුව වෙලා එන්නෙත් නෑ හාල් පිටියේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ග්ලූටන් කියන රසායන ද්‍රව්‍යය. මොකද මේක පාන් පිටි වල ප්‍රධාන රසායන ද්‍රව්‍ය ග්ලූටන් එක. මේක නිසා තමයි ඒක නම්මශීලී භාවයක් නැත්නම් ඇදෙන සුළු බවක්, නැමෙන සුළු බවක් අපිට ඕන විදිහට කරකවල හදා ගන්න පුළුවන්. ඉතින් බේකරි නිෂ්පාදනයේදී ප්‍රධානයෙන්ම පාන් පිටි ගන්න ග්ලූටන් කියන සංයෝගය තියෙන හින්දා. ඒක හාල් පිටි වල නෑ. මොකද මේක බයින් කාරකයක්. හොඳට ඇදෙනවා, බැඳෙනවා. මස් සහ මාළු කැපීමේදී තැලීමක් සිදු වුවහොත් රසයේ වෙනසක් වෙනවද? හොඳ ප්‍රශ්නයක්. තැළුනොත් එහෙම මස් මාළු විශේෂ මාළු වර්ග පුළුවන් තරම් අපි තලා ගන්න නැතුව කපා ගන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි මේ අපි ෆිෂ් මාකට් එකට ගියපුවාම නැත්නම් මාළු විකුණන පුජ්‍යලයටම කියලා මේ මාළු ටික කපා ගන්න. මොකද ඔහුගේ පිහිය හොඳට තියුණු පිහියක් තියෙන්නේ. මතක ඇතිනේ. ඒකයි කට්ටිය නිරන්තරයෙන් මේ පිහිය හොඳට හැමතිස්සෙම ගගා මුවත් කර තමයි මාළු කපන්නේ. එතකොට ඒක හරි තියුණු විදිහට මස් කට් වගේ කපා ගන්න පුළුවන්. ඔය වැඩේ කරගන්න බෑ අපි ගෙදර ගෙනල්ලා කපන්න ගියොත් එහෙම. මොකද අපේ තියෙන මොට්ට පිහියත් එක්ක උඩ නැගගෙන කපන්න ගියාම අර මාස් කෑල්ල නැත්නම් මාළු කෑල්ල තැලෙනවා. තැළුනට පස්සේ ඒකේ තියෙන ක්වොලිටි එක නැත්නම් ඒකේ තියෙන රසය අපිට නිසියාකාරව ගන්න බැරුව යනවා. රසයටත් වඩා ප්‍රධාන දෙයක් යම කන්න ගියාම අපි ඉස්සෙල්ලාම සනසන්නේ S2 කියලා කියන. හොඳට ලස්සනට කැපිලා තියෙනවා. ඒක හරි ලස්සනයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න මාළු ගන්නකොට ඒ මාළු මුදලාලටම කියලා ඒ මාළුව Tamanට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයට කපා ගන්න. ඒ කට්ටිය කපලා දෙනවා. එකෙන් රසවත් බව වැඩි කරගන්න පුළුවන්. කරවල උයනකොට තක්කාලි දාන්න එපාද? කරවල උයනකොට තක්කාලි දාන්න එපා. ඔය ඉඳලා හිටලා ඉතින් මාසෙකට සැරයක් එහෙම නැත්නම් ඉඳලා හිටලා එහෙම දැම්මට කමක් නැහැ. ඕකේ මේ ප්‍රධාන දේ තමයි මේ තක්කාලි දාපුවම හරි රසයි. නමුත් රහ තිබ්බට ඒක ගුණ නැහැ. ගුණය අඩු වෙනවා. ඒකේ තියෙන කැල්සියම් වලට හානි සිද්ධ වෙනවා. ඒක නිසා ඔය ඉඳලා හිටලා කෑවට කමක්
කමක් නෑ. හැමතිස්සෙම දාලා කන්න යන්න එපා පුරුද්දකට. හොඳම තෙල් වර්ගය කුමක්ද? ආහාර සකස් කිරීම සඳහා තෙල් සම්බන්ධව අපි කතා කරන්න තියෙන මාතෘකාවක ප්‍රශ්නයක්. ඒක නිසා මම මේක වැඩිපුර කතා කරන්න යන්නේ නෑ. එක එක රටවල් වලට අනුව තෙල් වර්ග වෙනස් වෙනවා. දේශීය සහ විදේශීය වර්ග අනුව වෙනස් වෙනවා. ඒත් සකසන කෑම අනුව තෙල් වර්ග වෙනස් වෙනවා. ඒක කෑම වර්ග වලට තියෙනවා. අපි ඒක සාකච්ඡා කරන නිසා දැන් තෙල් වර්ගයක් මෙලදී ගන්නේ කොහොමද? තෙල් වලින් ඇඟට වෙන හානිය, මේ තෙල් වලට කරන එක මිනිස්සු කරන නොයෙකුත් ක්‍රියාකාරකම් මොනවද? හොර වැඩ. එතකොට ඇෆලොටොක්සින් කියන ශරීරයට විස වෙන්නේ කොහොමද? මේ තෙල් වර්ග වලින්. ඒ පිළිබඳව අපි අපේ මාතෘකාවට අදාළව අපි කතා කරන නිසා මම මේක වැඩි කතා කරන්න යන්නේ නැහැ. ලාංකීය අපිට නම් පොල් තෙල් වලින් තොර ලෝකයක් නැහැ. පොල් තෙල් තමයි ඉතින් ලංකාවේ කෑමට දාන්න ඕන අංක 1. හොඳයි. කොස් ගහේ මල් හැදෙනවද? මගුලයි. කෘෂිකර්ම ප්‍රශ්න අහන්නේ බම් මෙතන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පිළිතුරු. කොස් ගහේ මල් බලත් අහන ප්‍රශ්න බා. කොස් ගහේ මල් හැදෙන්න එපා. කොස් ගහේ මලක් හැදෙනවා. මලක් හැදෙන්නේ නැත්නම් ගෙඩියක් හැදෙන්නේ නැහැ. කොස් ගහේ මලට කියන නම මොකද්ද? කොස් මල. කොස් ගහේ හැදෙන මලට කියන්නේ පනා මල කියලා. පනා මල. non stick භාජනයක් කලයක් ඇද්දී අඩිය අල්ලනවා. ඇයි අඩිය අල්ලන්නේ? ද්‍රාවණයක් ගාලානේ තියෙන්නේ. ඒ ද්‍රාවණය ගියාට පස්සේ අඩිය අල්ලනවා. ඒක අපි පරිස්සමෙන් හසුරවන්න ඕනේ. අපි non stick එක හොදන විදිහක් තියෙනවා. හොදන්න ඕන ක්‍රමයක් තියෙනවා. අපි තියන්න ඕන ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුනොත් ඔකට ඒ ගාලා තියෙන ද්‍රාවණයට ඔක යකඩිම කොටසක් නෙමෙයිනේ. යකඩට ගාලා තියෙන්නේ. ඒක නිසා ඒකට හානි වෙන්න පුළුවන්. කැට වලින් හොදන්න යන්න එපා. ලික්විඩ් එකක් මොන හරි සබන් දියරයක් පාවිච්චි කරන්න. මොකද ලික්විඩ් එකට මේ හානියක් වෙන්නේ නැහැ. සබන් පාවිච්චි කරත් කමක් නැහැ. බොහොම පරිස්සමෙන් අතින් වගේ මේ කරන්න. ස්පොන්ජ් එක දාන්නත් යන්න එපා. මොකද වතුර ටිකක් දාලා නිකන් ටික වෙලාවක් තියන්නේ ඒක. එතකොට ඒකේ තියෙන අල්ලලා තියෙන කෑම ආහාර තියෙනවා නම් ඒක පොඩ්ඩක් මේ වෙයි. යන්න පාවිච්චි කරන ඕක අර ගාලා තියෙන ද්‍රාවණය අඩු වෙනවා. ඉතින් ඒක ස්වභාවිකයි. ඒ වගේම අපි මේක බිත්ති එල්ලනකොටත් මේ පැත්ත මූණත නම් මෙන්න මෙහෙම එල්ලන්න. මේක අනිත් පැත්තට කවදාවත් එල්ලන්න යන්න එපා. මොකද මේකේ වටේ දාරෙට ඔකර බිත්තිය හරි කොහරි එල්ලනවා නම් ඒක බිත්තිය හරි වැදිලා ඒකට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් පරිස්සම් නැතුනම ටික දවසක් මාස 5ක් ගියාම ඒක ගානක් නැහැ. මදිනවා ඊට පස්සේ මොකෙද? යකඩ බ්‍රෂ් එකක් තියෙන්නේ. ඕකෙනුම් මදිනවා. non stick එක යනවා ඊට පස්සේ අල්ලනවා. දැකලා ඇති එහෙම ගෙවල් වල. යකඩ මේකක් ලං කරන්නවත් එපා. නිකමට බොහොම soft එකට මේ කරන්න. අතින් මේ කරා නම් කමන්නේ ලික්විඩ් ටිකක් දාලා. පරිස්සම් කරගන්න ඒක. පරිස්සම් කරගන්න තාක් පාවිච්චි කරන්න පුළුවන්. කාලේ වැඩි. කොහිල කපනකොට නූල් අයින් කරන්න එපාද? කොහිල කපනකොට නූල් අයින් කරන්න එපා. ඒ කොහිල වල තමයි ප්‍රධාන නූල් ගතිය තියෙන්නේ. කොහිල එතකොට මෑ කරල් මම කියනවා මෑ කරල් එහෙම කටනකොටත් අර මෙහෙම ටික් ගාලා කඩලා නූල් අයින් කරනවනේ කට්ටිය. ඒ කඩන්න නැතුව ඒ නූලත් එක්කම ආහාරයට ගන්න ඕනේ. මොකද ඒක ෆයිබර් එකක්. කොහිල කියන්නේ ඒකේ තියෙන නූල් ගතිය තමයි අපිට ඇඟට අවශ්‍ය. මොකද ඒක ආහාර මාර්ගයට අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම තව දෙයක් තියෙනවා පළතුරු වල තියෙන කෙඳි අපේ හදවතට ගුණයි. ඒ වගේම එළවලු වල තියෙන කෙඳි අපේ ආමාශයට ගුණයි. හිතකරයි. කිසිම වෙලාවක කොහිල වල ඒ තියෙන කොටස අයින් කරන්න එපා. මම දැකලා තියෙනවා සමහරක් විට ඔය ගම්බද කාන්තාව කැත්තක් වගේ එකක් තියාගෙන නේ මේක නැත්තම් පිහියක් තරම් මෙහෙම තියෙන පිහියක් එක්ක බඩට හේතු කරගෙන නැත්තම් අර බීම දෙකෙන් තමයි කපන්නේ. සමහරක් අය කරනවා මෙහෙම පිහිය තියාගෙන මෙහෙම කපනවා හොම ගන්නවා. හොම කපනවා හොම ගන්නවා. දැකලා තියෙන්නේ. මම දැකලා තියෙනවා ඒක කරන්න එපා. ඒක මෙහෙම කපලම ගන්න. මේ ගන්න යන්න එපා. එන පිහියකින් කපනවනේ කපලා ගන්න. මොකද ඒ කෙඳි ස්වභාවය ෆයිබර් එක අපිට අවශ්‍යයි. ආහාර ජීර්ණ පද්ධතියට. ආහාරයක් නිමුණු පසු ලුණු රස වැඩියෙන් දැනෙනවද? ඔව් කෑමක් නිමෙනකොට ලුණු රහ යම්සි මට්ටමකින් ඉස්සරහට එන්න බලනවා. ලුණු රහ ඉස්සරහට එන්න බලනවා. පුළුවන් තරම් කෑමක් උයනකොට විශේෂයෙන්ම අපි දැනගන්න ඕන ඔය ෆිලින්ස් හදනකොට අපි මාළු පාන් කරිය, රෝල්ස් කරිය, පැටිස් කරිය වගේ කරි ඒ ෆිලින් එක හදනකොට පිරවුම හදනකොට පුළුවන් නම් කරියක හදලා ලිපෙන් බාලා නිමුණාට පස්සේ ලුණු එකතු කරන්න. ඒක තමයි වඩා සාර්ථක. එහෙම නැතුව කරියකේ තියෙන ගමන්ම රස්න පිටින්ම දැම්මාම ඒ රස්නෙත් එක්කම අපිට දැනෙන ලුණු ගතිය අඩු වෙන්න පුළුවන්. බෑපුවාම ඒක වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. හොද්දක ලුණු වැඩි නම් මොකද කරන්නේ? විසික් කරා. කන්න පුළුවන්. හරි වීලුවක් කරේ. හොද්දක ලුණු වැඩි බවක් තිබ්බොත් එහෙම මොකද කරන්න ඕනේ? මොකද බෙඩ්ෂීට් එකක් දානවා. ඒකත් හොඳයි. හොද්දක ලුණු වැඩි වුණොත් එහෙම ඒකට ටිෂු එකක් දාලා තියන්න. අපිට ගොඩක් හොඳයි ඔය පේපර් සර්වියට් එකක් ඒකට දාලා තියලා ඒක ඇල්ලුවට පස්සේ අයින් කරන්න. ඒක දෙක තුනක් එහෙම දාලා අයින් කරන්න. එතකොට යම්සි මට්ටම කරගෙන උරාගෙන අයින් වෙනවා.